කලබලයට ඒකත් අමතකුණා. ඇයි කලබලේ? අර ගිහි මූණ දකින්න කල්ද? සර් බැටි එනකන් ඉන්න ඇති පාරට වෙලා බලාගෙන ඉන්නේ. අනේ අශෝක ප්ලීස් මේ උදේ පාන්දර මගේ මූඩ් එක ස්පොයිල් කරන්න එපා. සර්ටත් ලන්ච් ගේනවා කිව්වද? ඒකේ කැම රසයිද මගේ කැම වලට වැඩි? අශෝක මොනවද මේ උදේ පාන්දර කියවන විකාර? කියවන්න ඉතින් ඕවා නටන මගුල් ගැන තමයි තාරක. අශෝක මේ මම ඔෆිස් එකේ මේ මගුල් කරන්න යන්නේ නැහැ. අනිත් කොහාට ඔය ඉන්ෆර්මේෂන් දෙන කවුරු හරි ඇතිනේ ඔෆිස් එකේ නේ හරියට අහගන්න. මම මීටින් එකකට ගියත් යන්නේ එරන්දිත් එක්ක. එරන්දි ගැන මම දන්නවනේ. මං කියන්නේ ඔය අර කරේ එල්ලගෙන එන සක්කර වට්ටම ගැන. කවුරු ගැනද ඔය කියන්නේ මේ පාර? මනීෂා ගැනද? මනීෂා ගැනද? ඔය කියවෙන්නේ එකපාරටම bloody bitch. බලන්නකො නම කියද්දි මූණේ තියෙන එළිය. නෂෝමි මේ ඔෆිස් එකේදී මම මනීෂාත් එක්ක වචනයකට දෙකට වඩා කතා කරන්නේ. අනිත් ඔයා හොඳටම දන්නවනේ මම වැඩවලට යන්නේ කාත් එක්කද මම ආශ්‍රය කරන්නේ කාවද ඒ ඔක්කොම. ප්ලීස් නෂෝමි. ඔය මනස්ගාත හිතන්නේ නැතුව ටිකක් වැඩි හිටියෙක් වගේ හිතන්න පටන් ගන්න. වැඩි හිටි වෙන්න ඕනේ. හා? දැන් මේ පාර මගේ වයසත් මත වෙලාද? අපේ දරුවා වැදගත්කමට හදලා තියෙනවා ඉතින්. මේකොල්ල දැන් මාස ගාණක් තිස්සේ මගේ දරුවගේ පස්සෙන් ඇවිත් කරදර කරනවා. ඒ දරුවා ගෙදර ඇවිල්ලා අඬනවා. අපි මේ ගණන් ගන්න නැතුව හිටියේ තරුණ ළමයි නේද කියලා. හැබැයි ඉතින් මේ කරපු වැඩේ නම් දෙමාපියෝ හැටියට අපිට බලාගෙන ඉන්න පුළුවන්කමක් නැහැ තිසර. අනේ මිස්ටර් සුමනවීර මල්ලි වැරද්ද පිළිගන්නවා. මෙයා මේ දුරදිග හිතා නැතුව කරපු වැඩක් මේක. අර එරන්දිව දකින්නකොට නිකන් එරන් තියෙන ෆොටෝ එක. නැතුව වෙන අදහසකින් නෙවෙයි. තිසරගේ වැදගත්කම හින්දා මං ඉවසනවා. නැත්නම් මං පොලිසිය ගිහලා මේක දෙකෙන් බේර ගන්නවා. අනේ නෑ මිස්ටර් සුමනවීර මේ කිසි ප්‍රශ්නයක් නෑ. මල්ලි මගේ ඉස්සරහමයි ෆොටෝ එක ඩිලීට් කරේ. ආයෙ එහෙම වෙන්නේ නෑ අපිට සමා වෙන්න.
එරන්දි. ඇයි මොකද බය වුණාද? එන්න නගින්න. මොකද ළමයි ඔච්චර බය වෙලා? නෑ සර් මම ඕන කල්පනාවක් හිටියේ. මේ වතුර බෝතලයක් තියෙනවද? වතුර ටිකක් බොන්න. එතකොට හරියයි යෝ. කො සීට් බෙල්ට් එක දාගන්නකෝ. සර් තව ටික වෙලාවක් ඔෆිස් එකේ ඉඳලා එනවා කිව්ව නේද? ඒකයි මම තනියම ආවේ. ඔව් එරන්ති මාත්මේ ටිකක් ඉන්න තමයි හිතාගෙන හිටියේ. ඒ වුණාට මේ ඊට ගමන් ඔළුවේ කැක්කුමක් ආවනේ. පැරසිටමෝල් දෙකක් දෙන්නද සර්? එපා. දැන් ඕනේ ළමයි. ගෙදර ගිහිල්ලා ඔෂ්‍යත් දාලා ෆ්‍රෙෂ් වෙලා තේ එකක් බිව්වම මේක ඇරිලා යයි. සර් අපේ ගෙදර ආවොත් උණුවෙන් තේ එකක් හදලා දෙන්න පුළුවන්. අපෝ ඔය කියන්නේ අර ලෝදිය නේද? අපේ අම්මත් ඔය කතාවම කියනවා. මටයි තාත්තටයි දෙන්නටම උණුවෙන්ම කිරි ඕන. අම්මට නම් බෑ ඒ ගානට බොන්න. අම්මට නෙමෙයි මේ ලෝකේ කාටවත් බෑ ඒ ගානට නම් තේපොන්. එරන්දි පේනවද පිටිපස්සේ මොනවද තියෙන්නේ කියලා? ආනේ පොට් ටික ආවද සර්? දැන් මේ ටිකකට කලින් ඩිලිවර් කරේ. ඒක තමයි සර් ඉක්මනින් ගෙදර යන්න හැද. අතනින් මට මොකද සර් දෙන්නේ? තනින් ඔය උඩින්ම තියෙන එක ඇරෙන්න අනෙක් තෝන එකක් ගන්න. මේ අර කට්ටිය මෙහෙන්න දවසක් අහනවා අපේ. මොන කට්ටියද? දෝනි බලන්න එනවා කිව්ව පුදවිය. අර අපච්චි නාමයෙන් කියන උදවියද? දැන් ඔයාගේ මෑණියෝ මගුල් කපුකම් කරන්නත් පටන් අරන්ද? ඕකේනවත් එක කිසිම දෙයක් කරන්න බැරි. අර මිනිහයා මගින් මගට කිව්වා දෝනිට හරිම අපලයි කියලා. තාත්තා කෙනෙක් හැටියට ඔයාට කිසිම ගාණක් නැති වුණාට මට එහෙම බලාගෙන ඉන්න බෑ. හරියට දැන් මොනවද කරන්න ඕන? ඒ කරන්න ඕන අනිත් දේවල් මං තනියම කරගන්නම්. ඒ වුණාට දෝනිට කටයුත්තක් කරලා දෙන එක මට තනියම කරන්න බෑනේ. දැන් ඔය කටයුත්ත කරන්නේ තපලෙටද? විහිළු නෙමෙයි. දෝනිගේ අපලට පූජාවක් තියලා අප්පච්චි දෙවියන්ට බාර කරන්න කිව්වා. ඒ එක්කම පුළුවන් තරම් ඉක්මනට දෝනිට කටයුත්තක් කරලා දෙන්නත් කියලා කිව්වා. දැනටමත් දෝනිට අර යක්ෂයාගේ බැල්ම වැටිලාලු තියෙන්නේ. ඔව් ඒක නම් ඇත්ත. අර එහා ගෙදර යක්ෂයා කොයි වෙලාවෙත් දොයින්ට බැල්ම දාගෙන ඉන්නේ. මේ මිනිස්සයාට මේව කියනවට වැඩිය හොඳයි මගේ කට ගිහිල්ලා මිරිස් ගලේ උලා ගන්නවා.